කොල්ලකදී මොකද වෙන්නේ? තනවා ඔක්කොම හොඳින් ඇති කියලා. සෝ සෑහෙන ලොකු බොක්ස් එකකට ගෙනත් තියෙන අන්බොක්ස් කරන්න සහ රිවිව් කරන්න. ඉතින් අද අපි අන්බොක්ස් කරලා රිවිව් කරන්න යන්නේ Acer brand එකෙන් එන Nitro KG3 කියන ගේමින් මොනිටර් එක. මේ ගේමින් මොනිටර් එක කියන්නේ මොකද? මේක සෑහෙන අඩු ගානකට මාරම් විදිය හොඳ රිෆ්‍රෙෂ් රේට් එකක් දෙන ඒ වගේ 27 inch monitor. So අපි එනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. වීඩියෝ යන්න කලින් මතක ඇතුව like කරන්න, subscribe කරන්න නැත්නම් subscribe කරන්න. එහෙනම් අපි යන්න වීඩියෝ එකට. So guys, ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඉස්සෙල්ලා මම කිව්වා වගේම Acer brand එකේ යටතේ එන Nitro KG3 series එකේ full HD 200Hz 27 inch monitor එක ගැන. ඉතින් අපි බලමු ඉස්සෙල්ලා මේ monitor එක box එකේ මොනවද තියෙන්නේ කියලා details. අපි දැන් top එක ගත්තාන් පස්සේ අපිට වෙනවා මේක brand එක, ඊට පස්සේ මේක Nitro KG3 series කියන එක, full HD 200Hz කියන එක, then 27 inch monitor තියනවා කියලා. ඊට පස්සේ මේකේ top එක ගත්තාන් පස්සේ මේකේ ඒ details ටිකමයි තියෙන්නේ. අපි මේක side එකට ගත්තාන් පස්සේ guys මේක සෑහෙන ලොකුයි. මට මේක ඇත්තටම එහෙට මෙහෙට ගන්න සෑහෙන අමාරුයි. මම තියෙන විදිහ මොනවද කියන්නම් මේක මොන වගේ details තියෙන්නේ කියලා. So guys අපි මේක side එකෙන් ගත්තාන් පස්සේ මේක 27 inch කියලා තියෙනවා. brand එක 200Hz කියලා. ඊට පස්සේ මේකේ එන details, මේකේ QR codes ටික, color එක ඒ විදිහට තමයි මේකේ side එකෙන් animation කරලා තියෙන්නේ. box එකේ යට තියෙනවා packaging company එක මොකද්ද, box එක certified කරලා තියෙන කොහොමද කියලා දෙන්නේ. ඊට පස්සේ අපි මේ side එකේ තියෙන්නේ කලින් details ටිකමයි. අපි වැඩි කතා නැතුව මේක unbox කරලා බලමු මොන වගේ දේවල් අපිට මේක ඇතුලේ තියෙන්නේ කියලා. unbox කරන්න පුළුවන්. guys මේක මෙතන කෙලින්ම එඩිට් කරලා ගන්න තමයි තියෙන්නේ. Okay අපි මම මේක පොඩ්ඩක් පැත්තකින් අරන් ගියා. ඔයස අපි මේක box එකේ ඉඳ ගත්තාන් පස්සේ අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉස්සෙල්ලාම අපේ power adapting code එක සහ අපේ HDMI cable එක අපි මේක දැන් පැත්තකින් තියාගමු. ඒ වගේම අපිට මෙතන බලා ගන්න පුළුවන් අපේ book work එක තියෙන සම්පූර්ණ මේක මොනවද තියෙන්නේ, ඊට පස්සේ කොහොමද මේක මෙහෙම කරගන්නේ කියන දේවල් ටික ඔක්කොම ගැන ඒකල අපේ warranty card එක තියෙන අපි ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් අපේ stand එක ඇත්තටම එක කෑල්ලක් වගේ මෙතන බලා ගන්න පුළුවන්. අපි ඒක මෙයාකින් තියාගමු දැන්ට. අපිට මෙතන තියෙන stand එක අපේ අනිත් කෑල්ල. අපි ඒක දැන් මේ සයිඩ් එකකින් තියාගමු. ඊට අපි මේක අයින් කරගත්තාන් පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් අපේ මොනිටර් එක. අපි ඒක things ready එකට ගමු. ඒකත් මේ විදිහට එළියට ගමු. මේක පැත්තකින් තියාගමු.
So මේක තමයි අපේ Acer KG3 series එකේ 27 inch 200Hz monitor. අපි දැන් ගිහින් බලමු මේක කොහොමද අපි ස්ටෑන්ඩ් එකට මවුන්ට් කරගන්නේ. ඒ වගේම මේක ස්ටෑන්ඩ් මවුන්ට් කරගත්තන් පස්සේ කොහොමද ලුක් එක කියලා. So guys, මේක අපි ස්ටෑන්ඩ් මවුන්ට් කරන්න කලින් මේකේ පිටිපස්සේ ගත්තන් පස්සේ අපිට මේකේ තියෙනවා අපේ පවර් එක ගන්න ඕන පෝට් එක. ඊට පස්සේ අපිට මේකේ ඒ වගේම තියෙන ඔඩියෝ අවුට්පුට් එකක්. ඊට පස්සේ අපිට HDMI අවුට්පුට් එක තියෙනවා. ඒ වගේම අපිට මේකේ DP අවුට්පුට් එකකුත් තියෙනවා. So අපේ අවුට්පුට් වලට මේකේ ඉන්ක්ලූඩ් වෙන්නේ මේ ටික විතරයි. අපිට මේකේ කිසිම USB අවුට්පුට් එකක් නැහැ. So අපි නම් මේක ස්ටෑන්ඩ් එකට මවුන්ට් කරලා බලමු. So guys, අපි මේක මවුන්ට් කරගත්තොත් අපි ඉස්සෙල්ලාම මේක අරගෙන අපි මේක මවුන්ට් කරගන්න ඕනේ ඉන්ටර්නෙට් guys, ඒක ලොක් දැන් ආයේ ගෑනේ ඊට සා ඒක මවුන්ට් කරගන්න ඕනේ අපේ මේ ස්ටෑන්ඩ් එකට. ඒක මවුන්ට් කරන්න අපේ මේ ස්ටෑන්ඩ් එක. මේක මේ පැත්ත ඇතුළට දාලා පස්සේ මේ ස්ක්‍රූ එක අපි දාලා මේක ෆික්ස් කරගන්න ඕනේ. So අපි එහෙම තමයි මවුන්ට් කරගන්නේ. මවුන්ට් කරගත්තාන් පස්සේ අපිට මේක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. සමහර ෆ්‍රේම් එකේ උඩ ගිහින් ඇත් මේක මට මම මේකේ සම්පූර්ණ වීඩියෝ එකක් දැන් අපි මේක ප්ලග් කරලා බලමු මේක මොන වගේද කියලා. So guys, ඔයාලා දැන් බැලුවේ අපේ Acer brand එකේ යටතේ එන Nitro KG3 series එකේ එන 200Hz 27 inch full HD monitor එක ගැන. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක කැමති වුණා නම් මට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලාගෙන මේක ෂෙයා කරන්න. ඒ වගේම subscribe කරන්න නැති අය ඔක්කොම මතක හිටුවා subscribe කරගන්න. එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන හොඳ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා ඔක්කොම stay safe. Peace.